ජෙරම් පාස්ටර් ජෙරම් ඇත්තටම කතා කරලත් බෑ කතා නොකරත් බෑ. මම දැක්ක ඇත්තට ස්වාමීන් වහන්සේ නමක් ජෙරම්ට ආරාධනා කරනවා ඔහුගේ ඔඩියන්ස් එකට අපි සංවාදයක් කරමු කියලා. ඇත්තටම ජෙරම් කියන්නේ සමහර අංශකින් මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්. නැත්තම් හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඔය ධම්මික පෙරේරා වගේ ඉසාර මහත්තයලා වගේ ඔය ලොකු ව්‍යාපාරිකයින් ඒ වගේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නත් පුළුවන්. මොකද ඔහුගේ ඇඳුම් පැළඳුම් දිහා බලපුවාමත් ඊර්ෂ්‍යාකම් කරනව නෙමෙයි. මොකද සමහර අවස්ථාවන් වල බුදුහාමුදුරන්ගේ සිවුර පවා එක නිර්මාණය කරගෙන තියෙන ආකාරය. ඉන් අනතුරු අපේ ජේසුස් වහන්සේගේ පොඩි රෙදි කඩක්. මෙච්චර මේ ඇඳුම් පැළඳුම්. ඇත්තටම මෙතන සමහරට විශ්‍රාම අය, ඒ අයගේ පැලැන්ති අය ඔඩියන්ස් එකක් ඉන්න පුළුවන්. මම දැක්කා ඉතින් අර පිටිපස්සේ ඔය ගෲප් වල සෙල්ලම් කරපු නිවේදකයෝ ගායක ගායිකාවොත් ඕවට යනවා. ඉතින් සමහර අවස්ථාන් තුළදී මානසික රෝගීන් යන්නේ මානසික රෝහලටනේ. වෙන කොහෙටවත් යන්නේ නැහැ. ඒකින්ද ඉතින් එච්චර ලොකුවට ගණන් ගත යුතු නැහැ. නමුත් අර සමහර කාන්තාවෝ දරුවෝ ඒ රෝග පීඩාදියට වැටෙනකොට ඒ ළමයින්ට අනාගතයක් තියෙනවා. දැන් අපිත් ඔය වගේ දේවල් වලට මුහුණ දීලා කවදාකවත් අපි මිනිසුන්ගේ සමාජය විනාශ කරන්නේ නැහැ. මොකද ඒක එතනින් කෙරුවා ඉවරයි. ඕක නිකන් මාකටින් එකක්. ඉතින් අර ස්වාමීන් වහන්සේ ආරාධනා කරුවේ ඒක තමයි. ඉතින් ඇත්තටම බොරුවෙන් ජීවත් විය යුතු නෑ. දැන් ඔය කටුනායක හදලා තියෙන ගොඩනැගිල්ල කෝටි ගණන්ද බිලියන ගණන්ද ට්‍රිලියන ගණන්ද කියලා මන් දන්නේ නැහැ. නමුත් ඕක ඇතුළට AC ඕන, ලයිට් ඕන, ෆෑන් ඕන, පහසුකම් රාශියක් ඕන. හැබැයි ඔක්කොම මුදල් වියදම් කෙරුවත් ඔය මුදලට ඔය කාල සීමාව ඇතුළත ලොකු බෝධීන් වහන්සේ නමක් ස්ථාපිත කරන්න පුළුවන්. අපිට එච්චර ඒ වෘක්ෂයක්. හැබැයි ඔය ඔක්කොම විදුලිය නැතුව ගියොත් ඔය ගොඩනැගිල්ල මොකක්ද ඇති වෙන්නේ? නමුත් අරක සුභාදහමත් එක්ක තියෙනවනේ. අපිට ඔක්සිජන් හම්බ වෙනවා, සෙවණ හම්බ වෙනවා, සිසිලස හම්බ වෙනවනේ. නමුත් ඉතින් ජෙරම් නැතුව ගිය කාලේ කොයි ගොඩනැගිල්ලට මොකද වෙන්නේ? තව ජෙරම් කෙනෙක් හදන්නද? ඒ නිසා හොඳ ව්‍යාපාරිකයෙක්. තරහවක් නෙමෙයි කියන්නේ. නමුත් මිනිස්සුන්ව මුලා කරන්න එපා. මම පොඩි මිනිස්සෙක්. ඉතින් ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් අනම්මනම් කතා කරනකොට පිටිපස්සෙන් ඇවිල්ලා අර නිවේදකෙක් කවුද මන් දන්නේ නැහැ පව් කියලා හිතනවා මේ පිරිමි නේද කියලා ආරක්ෂකයෝ ඉන්න හැමතැනම ඉන්නවා. තග දාගෙන හැම කෙනෙක්ම ඉන්නවා ඉතින්. නමුත් මම විවෘතව හරි කතා කරනවා. බය නැහැ. මොකද සත්‍ය උතනයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තොත් ජෙරම් කියන ඇවිත් බලන්න කියලා එහි පස්සිකෝ කියලා හකලා බුදුහාමුදුරන්ගේ දර්ශනය තියෙනවා. ඇවිත් බලන්න කියන්නේ මොකද්ද? පතුලටම යන්න ඕන ඔක ඇතුළාන්තයට. බෞද්ධයෙක් කියන්නේ ඒකයි. බුද්ධිමත් මිනිස්සෙක්. මම රෝමානු කතෝලිකයෙක්. නමුත් මම කියන්නේ ඉතින් ඔයාට යන්න පුළුවන්. ඉතින් ඔය දැන් ඔය තියෙන්නේ ගොඩක් මේ දැන් ඔය ඉපදිච්ච ආකාරයේ මානසික රෝගීන් උපන්දා ඉඳලා අම්මා කියන්න බැරුව ඉන්න දරුවෝ ඉන්නවා. තාත්තා කියන්න බැරුව ඉන්නවා. ඇස් දෙකෙන් දැකලා නැති දරුවෝ ඉන්නවා. කණ්ඩ නැති දරුවෝ ඉන්නවා. ඒ නිසා පුද්ගලයෙක් මේක නමුත් අපි මේ කතා කරනකොටත් ඒක එයාට මාකටින් එකක්. නමුත් ওই මාකටින් එක එයා ගැන නෙමෙයි අපි කතා කරන්නේ. දුක් විඳගෙන ත්‍රිවිල් වල ඇවිල්ලා ණයට අරගෙන ගොඩාක් දුක් විඳගෙන ওই තැනට ඇවිල්ලා සමහර අය නම් කාර් තියනවා, ඉඩ කඩන් තියනවා. ඒව එනකොට අර ව්‍යාපාර සිස්ටම් එකට තව ටිකක් බඩු ගන්නකොට අර දුප්පත් මිනිස්සු අර අරගලයටත් ගිය මිනිස්සු පොලියට අරගෙනත් අරගලයට ගියානේ ජනාධිපති මන්දිරේ බලන්න.
ඉතින් ওই වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා දෙවියන් ඕනට වැඩිය මාකට් කරන්න යන්න ඕනේ නැහැ. දෙවියන් මාකට් වෙලා ඉවරයි. ඒක ලෝකෙම පිළිගන්නවා. නමුත් මේවයින් ඔබට පුළුවන් නම් ඔබේ විශ්ව ශක්තියෙන් අවුරුදු 100ක් ජීවත් වෙලා පෙන්වන්න. අවුරුදු 100ක් අපේ ගම් වලත් මිනිස්සු ගිහිල්ලා හුණාවට දැන් යනවට වැඩිය ඒවෙන් ඈත් වෙලා ඉන්නේ. මොකද මිනිසුන්ට හැමදාම ඉතින් රැංගුම් බලන්න බෑනේ. ඒ නිසා මිනිස්සෙක් යමක් කෙරුවා. එහෙනම් ඉතින් දෙවියන් වහන්සේ මිනිසුන්ට කොච්චර කෙරුවත් ඉතින් ඕකම අල්ලගෙන හිටියේ නෑනේ. බුදුහාමුදුරන්ගේ දර්ශනය අවබෝධ කරගන්න. මම පුනා කියන්නේ අර ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා එන්න කියලා. මම YouTube එකට ගිහලා බලන්නකෝ ඉතින්. දක්ෂයෙක් නම් ඉතින් ඔඩියන්ස් එකත් එක්කම තමන්ගේ වටිනාකම ඒකට ලබා දෙන්න දක්ෂපක්ෂකම. ඔය වගේ බොරුවෙන්ම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඔවා කරන්න එපා පව්වා.